පින්නතුන්ට මතකයි දීපංකර බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ එදා වැඩම කළේ රම්ම කියන නගරයට. එදා දීපංකර බුදුහාමුදුරුවෝ වඩින දවසේ ඔයත්තන්ට මතකයි මිනිස්සු පාරක් හද හිටියා. ඒ පාර හද ඉන්න වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝ කවුරු හැටියටද දෙතෙන්ට ගියේ? සෝමේද තාපසයන් වහන්සේ හැටියට. ගිහිල්ලා මිනිස්සුන්ට කිව්ව මිනිසුනේ දීපංකර බුදුන්ට නම් පාර හදන්නේ මටත් කොටසක් දෙන්න කිව්වා. මිනිස්සු දුන්නේ හදන්න බැරි අමාරු මඩවලක්. බෑ කිව්වද? නෑ බාරගත්තා. ඒ වුණාට අපිට පින්නතුන්ට මතකයි දීපංකර බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් අපේ බුදුහාමුදුරුවන්ට සුමේද තාපසයන් වහන්සේට ඒ මඩවගුරු හදලා ඉවර කරගන්න බැරි වුණා. කරපු දෙයක් පින්නතුන් දන්නවා. කරපු දේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රදාන භික්ෂු මහා සංඝයා මාගේ පිට උඩින් වඩිනාසේක්වා කියලා මඩවගුරු පින්නතුන් ඉඳ ගෑවුණා. දීපංකර බුදුහාමුදුරු වැඩියා. උන්වහන්සේ කිව්වා මහණෙනි මින් එහාට එක අඩියක්වත් තියන්න එපා කිව්වා. ඇයි මේ මඩවගුරේ දිගෑවී සිටින මේ උත්තමයා මෙයින් අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් ගියතන මතු ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා ඒකාන්තයි. ඒ නිසා පිට උඩින් නොවඩිනසේක්වා කියලා. අපි මේක බණ පොතේ ඉගෙන ගත්තේ නියත විවරණය කියලා. පින්වත්නි එදා රම්ම නගරයට රැස් වෙච්ච සියලු මිනිසුන් රජුගේ නීතියක් පැනෙවුවා. මොකද්ද? දීපංකර බුදුහාමුදුරුවෝ වඩිනවා. උන්වහන්සේට මල් පූජා කළාට කමක් නැහැ. හැබැයි කඩවල් වලින් මල් මිලදීගෙන පූජා කිරීම තහනම්. සීල දෙනාටම කිව්වා දීපංකර බුදුන්ට මල් පුදනව නම් ගෙවල් වලින් මල් කඩාගෙන විත් දීපංකර බුදුන්ට පූජා කරන්න ඕනේ. ඒ කියන්නේ අහල පහල කඩවල් වලින් මල් මිලදීගෙන පූජා කිරීම තහනම්. පින්නතුනි එදා ඒ මල් කඩාගෙන ආපෝ කාන්තාවන් අතර පින්නතුන්ට මතකයි ලස්සනම ලස්සන දුප්පත්ම දුප්පත් කාන්තාවක් සපුමල් පහකුත් අතේ තියාගෙන හිටියේ කාට පූජා කරන්නද? දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න. අපේ සුමේද තාපසයන් වහන්සේ මඩවගුරෙන් නැකිට්ටා. නැකිට්ට ගමන් බැලුවේ මට මතු බුදු වෙන්න වරම් දුන්නු දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න මට කෝ මල්. මට මලක් කඩා ගන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මං බුදුහාමුදුරන්ට පාර හැදුවා. මඩවගුර හැදුවා. නමුත් මේ ලස්සන කාන්තාවගේ අතේ තමයි ගොඩාක් මල් තිබුණේ. ගොඩාක් කියන්නේ මල් පහයි. සපු මල් පහ. තියෙනව දැකලා සුමේද තාපසයන් වහන්සේ මේ කාන්තාව ළඟට ගිහිල්ලා අහනවා කියනවා නැගණියනේ සුමිත්තා. මොන මතක තියාගන්න යශෝදරාවගේ මුල්ම නම තමයි සුමිත්තා. නැගණියනේ සුමිත්තා ඔය අතේ තියෙන සපුමල් පහෙන් දෙකක් මට දෙන්න බැරිද ඇහුව දීපංකර බුදුහාමුදුරන්ට පූජා කරන්න. ඇය අහනවා සපුමල් පහෙන් දෙකක් මං ඔබතුමාට දුන්නොත් ඔබතුමා මට මොනවද දෙන්නේ කියලා ඇහුවා. සුමේද තාපසයන් වහන්සේ අපේ බුදුහාමුදුරුවෝ කියනවා සුමිත්තා සපුමල් පහෙන් දෙකක් මට දුන්නොත් මම නුඹව විවාහ කරගන්නවා කිව්වා. මල් වලට කොච්චර හරියක් කරන්න පුළුවන්ද නේ? නමුත් මතක තියාගන්න අද මල් වලට කරපු හරිය නෙවෙයි යශෝදරා මල් වලට කළේ. සුමේද තාපසයන් වහන්සේ කිව්වා සුමිත්තා ඔය සපමල් දෙක ගන්නේ පොරොන්දු දෙකක් පිට. එක මාත් එක්ක විවාහ වෙන්න ආවට කමක් නැහැ. හැබැයි සැපනම් විඳින්න හම්බෙන්නේ නැහැ. දුකම තමයි විඳින්න හම්බෙන්නේ. කමක් නැහැ කිව්වා. එක මලක් ගත්තා. දෙවෙනි මල ගන්න කලින් කිව්වා දෙවෙනි පොරොන්දුව තමයි මගේ ප්‍රාර්ථනාවක් තියෙනව මතු බුදු වෙන්න. ඒ ප්‍රාර්ථනාවේදී නොබේ කුසින් උපදින දරුවන් පවා සමහර ආත්ම භාවල මට දන් දෙන්නත් සිද්ධ වේවි. ඒ දරුවෝ දන් දෙනකොට නුඹට දුක හොලන්න පුළුවන් නම් විතරක් තව සපුමලක් දෙන්න. නැත්තම් මට සපුමල් එපා කිව්වා. එදා සුමිත්තා නොහොත් යශෝදරාව කියනවා
අනේ හිමි සඳුනේ බුදු වෙනව නම් මං ඕන දුකක් විඳින්නම් කිව්වා. ඒ නිසා බය නැතුව මේ සපමල් දෙක අරගෙන දැන්ම දීපංකර බුදුහාමුදුරුවන්ට පූජා කරලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න ඔබ වහන්සේට බුදු වෙන තුරාවට කවුරු නැතත් මම ඉන්නවා කිව්වා. ආන්න යශෝදරාව. මෙතනින් පටන් ගත්ත මේ ගමන පින්නතුන්ට මතකද? දැන් යනව කොච්චර කල්ද? අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක්. අසංඛ්‍ය හතරකුත් කල්පලක්ෂයක් කියන්නේ පින්නතුනි අසංඛ්‍ය කියන්නේ පින්නතුන් දන්නවා මේ ගණන්පතේ තියෙන අවසාන ගාන. අසංඛ්‍යෙන් එහාට ගානක් නැහැ. අසංඛ්‍ය ගාන හැදෙන්නේ කොහොමද? 1.140ක් ලිව්වහම ඒ ගානට තමයි කියන්නේ අසංඛ්‍ය කියලා. මොන බණ අසංඛ්‍ය ගාන හැදෙන හැටි. 100යි 1000යි 10000යි ලක්ෂයයි කෝටියයි කෝටි කෝටියක් ප්‍රකෝටියයි ප්‍රකෝටි කෝටියක් කෝටි ප්‍රකෝටියකයි කෝටි ප්‍රකෝටි කෝටියක් නහුතේකයි අර කේන්ති කියම කියන්නේ ඒකත් ගානක්. නහුත කෝටියක් නින්නහුතේකයි නින්නහුත කෝටියක් අක්කවණියකයි අක්කවණිය කෝටියක් බිඳුවේකයි බිඳු කෝටියක් අබ්බුදේකයි අබ්බුද කෝටියක් නිරබ්බුදේකයි නිරබ්බුද කෝටියක් අහායකයි අහා කෝටියක් අබබේකයි අබබ කෝටියක් සෝගන්ධිකේකයි සෝගන්ධික කෝටියක් උත්පලේකයි උත්පල කෝටියක් කුමුදුවේකයි කුමුදු කෝටියක් කුණ්ඩරේකයි කුණ්ඩරී කෝටියක් කතානේකයි කතාන කෝටියක් මහා කතානේකයි මහා කතාන කෝටියක් අසංඛ්‍යයි. මේ ඔක්කොම ගණන් 100න් පටන් ගත්තේ ඉවර වුණේ අසංඛ්‍යයෙන්. දැන් එතකොට මේ වගේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් මේ ගමන යනවා මඩවගුරේ ඉඳලා වෙස්සන්තර අන්තිමාත්ම භාවයේ දක්වා. මතක තියාගන්න මඩවගුරෙන් පටන් ගත්තු ගමන යශෝදරාව ඒකාත්මිකවත් සිද්ධාර්ථ කුමාරයා පින්නතුණිය තැහැරියේ නැහැ. ඉස්තියකට මේ ලෝකේ බුදු වෙන්න බැරි බව දැනගත්තු යශෝදරාව කල්පනා කළා ඉස්තියකට පුළුවන් බුද්ධත්වයට උදව් කරන්න. ඉස්තියකට පුළුවන් බුද්ධත්වයට උදව් කරන්න. ඉස්තියකට බුදු වෙන්න බැරි කරුණු දෙකක් පින්නතුන් දන්නවා. එකක් තමයි පුරුෂයෙක් කැලෑවට ගිහිල්ලා කරන දුෂ්කර කාර්යය ඉස්තියක් නොයත්තන්ට කරන්න බෑ. දෙක කාන්තාවකට දුකක් ආවහම කාන්තාව කරන්නේ දුකේ බැස ගන්නවා, දුකේ කිඳා බහිනවා. දුකේ බැස ගන්න තාක්කල් ඉස්තියකට ඉක්මනට දුක අවබෝධ වෙන්නේ නැහැ. මේ කාරණා දෙක නිසා ඉස්තියකට කිසිම දවසක පින්නතුනි බුදු වෙන්න බෑ. මේ ලෝකේ බුදු වෙන්න නම් පිරිමියෙක් පුරුෂයෙක් වෙන්නට ඕනේ පින්නතුනි. පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරු මේ ආපු ජීවන ගමනේ එකම ආත්මික ඉස්තියක් කළා ඉපදුනා. ඒ තමයි ඉති කුමාරී කතා වස්තුව. පින්නතුන්ට මතක ඇති දීපංකර බුදුහාමුදුරන්ට කලින් බුදු කෙනෙක් හිටියා පුරාණ දීපංකර බුදුහාමුදුරු කියලා. ඒ කාලේ අපේ බුදුහාමුදුරු ඉති කුමාරී නමින් ඉස්තියක් කළා ඉපදුනා. ඒ හරි ආසයි අබතෙල් වලින් පහන් පූජා කරන්න. අද සමහරම් වල පූජා කරනවා අබතෙල් වලින් පහන් පත්තු කරනවා. විහාර ආලෝකමත් කරන්න. මේ පහන් පූජාවක් කරලා ඉති කුමාරිය දීපංකර බුදුහාමුදුරන්ට කියනවා මට බුදු වෙන්න බැරිද කියලා ඇහුවා. ඉස්තියක්නේ බුදු වෙන්න බෑ කිව්වා. ස්වාමීනි පිරිමියෙක් වෙන්න ඕනද බුදු වෙන්න? පිරිමියෙක් වෙන්න ඕනේ. ස්වාමීනි පිරිමි ආත්මභාවයක් ලබන්න මොකක්ද ඒක කරන්න ඕනේ? දීපංකර බුදුහාමුදුරු කියනවා ඉති කුමාරිය පිරිමි ආත්මභාවයක් ලබන්න නම් තමන්ගේ ස්වාම්පුරුෂයාගේ කටින්න පිට වෙන්න ඕනේ. ස්ත්‍රී ආත්මභාවයෙන් මිදලා පුරුෂාත්මභාවයක් ලැබේවා කියලා. මම කියනවා ස්වාමීනි මම තාම අස්වාමිකයි. ඒ කියන්නේ විවාහ වෙලා නැහැ කිව්වා. මගේ ස්වාම්පුරුෂයා කොහෙද ඉන්නේ කියලා ඇහුවා. පුරාණ දීපංකර බුදුහාමුදුරු ඉති කුමාරියට කිව්වා නුඹ ගන්නකෝ අබෑට මිටක්. අබෑට මිටක් අරගෙන ගව්වක් ගන්න අබෑටයක් බිමට දාන්න. තව ගව්වක් ගන්න අබෑටයක් බිමට දාන්න. අවසාන අබෑටේ බිම දාන තැන ගයක් තියෙනවා. ඒ ගෙදර තමයි නුඹේ සම්පුරුෂය ඉන්නේ. මම මේ වැඩේ කළා. හැබැයි අන්තිම අබෑටේ බිම දාපු තැන ගයක් තිබුණා. ඒ ගෙදර හිටියේ ගොපල්ලේ. ඒ කියන්නේ හරක් බලලා ජීවත් වෙන මිනිස්සෙක්. මේට ඒකේ ප්‍රශ්නයක් නැහැ. මේට ඕනේ අර වචනේ අහගන්න. ඒක නිකන් අහගන්න බෑ. සම්පූර්ණ හොඳට සලකන්න ඕනේ. මම හැමදාම කරන දේ තමයි හැන්දෑවට වතුර මුට්ටියක් උණු කරනවා. ඇයි? සම්පූර්ණය දැන්ගන්නේ හරක් බල්ලානේ. ඇයි ගොපල්ලෙක්නේ. වතුර මුට්ටියක් හැමදාම උණු කරනවා. ඇඟ හොදනවා, කුණු වතුල්ලනවා, නාවනවා, ඔක්කොම ආවතේවම් කරනවා. කාලයක් තිස්සේ මේක කරනකොට
මේ ගොපල්ලා කිව්වනේ වචනයක් මොකද්ද? අනේ ඉති කුමාරිය මේ ආත්මෙ නම් ඉතින් ස්ත්‍රියාත්ම භාවයක් ලැබුවා. නමුත් මම ඊළඟ ජීවිතේ නුඹට ප්‍රාර්ථනා කරනවා ස්ත්‍රී ආත්ම භාවයක් නොලබා පුරුෂ ආත්ම භාවයක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කියලා. එතකොට තමයි අපේ බුදුහාමුදුරුවෝ ස්ත්‍රී ආත්ම භාවයෙන් මිදුනේ. දැන් මෙහෙම කිව්වයි කියලා මහත්යට කියන්න එපා එහෙම. ඒ කියන්නේ එහෙම කිව්වයි කියලා එහෙම ලැබෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ ස්වාමි පුරුෂයාට තමන්ගේ ස්වාමි දියණියේ විඳින දුක දැකලා යම් දවසක එක හිතෙන්න ඕනේ. ස්ත්‍රීත්වයේ කොහොමද දුකක් නේ? ස්ත්‍රීත්වයේ දුකක්. ඒක ලබාගත්තු අම්මල ඒක හොඳට දන්නවා. ඉතින් කෙසේ හෝ වේවා පින්නතුනි යශෝදරාව දැනගත්තා මට බුදු වෙන්න බැරි වුණාට බුදු වෙන්න පාරමී පුරුණ උත්තමයෙකුට උදව් කරන්න පුළුවන්. දැන් මේ වගේ ලස්සන ජීවන ගමනක් ඇවිල්ලා පින්නතුන්ට මතකද අපේ බුදුහාමුදුරුවෝ තම ලස්සන ආත්මික ඉපදුනා. ඒ තමයි මහෞෂධ පඬිතුමා හැටියට. මහෞෂධ කියලා කියන්නේ උපදිනකොටම සුදු හඳුන් කැබැල්ලක්. අතේ මිටි මොලවගෙන ඉපදුනේ සුදු හඳුන් කියන්නේ මහා ඖෂධයක්. ඒ නිසා තමයි මහෞෂධ බවට පත් වුනේ. දවසක් මහෞෂධ පඬිතුමා අපේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. පාරේ බහැලා පින්නතුණි ඇවිදගෙන යනකොට ලස්සනම ලස්සන දුප්පත්ම දුප්පත් කාන්තාවක් කැඳහැලියකුත් අරගෙන යනම කුල දෙටුවන්ට. කුල දෙටුවන් කියන්නේ දෙමව්පියන්ට. මේ කැඳහැලිය අරගෙන යනව දැකලා මහෞෂධ පඬිතුමා මේ කාන්තාවගෙන් අහනවා නැගණියනේ කොහෙද යන්නේ කියලා ඇහුවා. කුල දෙටුවන්ට කැඳ අරගෙන යනවා කිව්වා. මහෞෂධ පඬිතුමා කියනවා ඔය යන තාලේ හැටියට ගියොත් නම් දෙමව්පියන්ට අද කැඳ බොන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඇයි කියලා ඇහුවා. නෑ ඉතින් ඔය ලතාවට ගිහලා දෙමව්පිය කොහොමද කැඳ බොන්නේ කියලා ඇහුවා. මේ කේන්ති ගස්සන නෙවෙයි. මේ බැලුවේ හැදිච්චකම තියෙනවද කියලා. ඔන්න බලන්න මම කියනවා මහෞෂධ පඬිතුමනි මම ස්ත්‍රියක් නේ. මම ස්ත්‍රියක් නිසා දුවන්න හොඳ නෑ. කැඳහැලියක් අරගෙන දුවන්න බැරි කමක් නෑ. නමුත් ස්ත්‍රියක් දුවනකොට ලස්සන නෑ කිව්වා. මේ ලෝකේ මතක තියාගන්න දුවන්න හොඳ නැති දුවනකොට ලස්සන නැති 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි ඔටුනු පොළන් රජ්ජුරුව දුවන්න හොඳ නෑ. රජ්ජුරුව දුවනකොට ලස්සන නෑ. 2 රජ්ජුරුවන්ගේ මංගල හස්තිය. ඇතා දුවන්න හොඳ නෑ. ඇතා දුවනකොට ලස්සන නෑ. 3 හාමුදුරුවෝ. හාමුදුරුව දුවන්න හොඳ නෑ. හාමුදුරුව දුවනකොට ලස්සන නෑ. 4 ස්ත්‍රිය. කාන්තාව දුවන්න හොඳ නෑ. කාන්තාවක් දුවනකොට ලස්සන නෑ. ඒ නිසා මම කියනවා මේ 4 දෙනා දුවනකොට නොහොබේ. ඒ නිසා මම දුවන්නේ නැහැ. මම ස්ත්‍රියක් නේ. දැන් මොකද්ද මේ බැලුවේ? මහෞෂධ පඬිතුමා බැලුවේ මේ ස්ත්‍රියට හැදිච්චකම තියෙනවද කියලා. හැදිච්චකම තියෙනවා. ඒ දිවෙන්නේ 2. ඊට පස්සේ පින්නතුන්ට මතකද මහෞෂධ පඬිතුමා අමරා දේවියට දුන්න හාල් හුණ්ඩුවක්. හාල් හුණ්ඩුවක් දීලා අතමිටි මොළ වල කිව්වා මේ හාල් හුණ්ඩුවෙන් මේ ඊට පස්සේ අහනවා මේ බුද්ධි විමසනවා දෙන්නට දෙන්න බුද්ධි විමස ගන්නවා ඊට පස්සේ අහනවා ඔච්චර හැදිච්චකමක් තියෙන නුඹේ නම මොකද්ද කියලා ඇහුවා නුඹේ නම මොකද්ද කියලා ඇහුවා මම කියනවා මේ ලෝකේ යමෙක් ආපහු ඒ தත්ත්වයටපත් වෙන්නේ නැත්නම් ඒක තමයි මගේ නම මොකද්ද ආපහු මේ தත්ත්වයටපත් වෙන්නේ නැහැ කියන්නේ ආයි මැරෙන්නේ නෑ. ඒ කියන්නේ අමරා දේවියයි. ඒකෙන් මහෞෂධ පඬිතුමා තේරුම් ගත්තා මේ වෙන කවුරුවත් නෙමෙයි මම හොයන අමරා දේවියයි කියලා. ඒ කියන්නේ පින්නතුණි ඔන්න බලන්නකෝ නමක් ගහනකොට කෙටියෙන් කියන්න එපාය. නමුත් නම ඇහුවා මේ කිව්වේ මොකද්ද? මේ ලෝකේ යමෙක් ආපහු ඒ தත්ත්වයටපත් වෙන්නේ නැත්නම් ඒක තමයි මගේ නම. ඒක නුඹට බුද්ධිය තියෙනවා නම් තේරුම් ගන්න ඕනේ. අන්න බලන්නකෝ. එතකොට වැල්වටාරම් ගොඩකින් කියන එක තනි වචනෙන් තේරුම් ගන්න මහෞෂධ පඬිතුමාටත් බුද්ධිය තියෙන්න ඕනේ. අහන එකට වැල්වටාරම් ගොඩකින් කියන්න ඇයටත් බුද්ධිය තියෙන්න ඕනේ. අමරා දේවිය. ඊට පස්සේ අහනවා මහෞෂධ පඬිතුමා හොඳයි. අමරා දේවියනේ නුඹ දැන් කාටද කැඳ අරන් යන්නේ? අම්මටයි තාත්තටයි. හරි. නුඹේ තාත්තා මොනවද කරන්න කියලා ඇහුවා. මහෞෂධ පඬිතුමනි මගේ තාත්තා 1-2ක් කරනවායි කිව්වා. ඒකෙන් මහෞෂධ පඬිතුමා තේරුම් ගත්තා එහෙනම් තාත්තා වැඩ කරන්නේ නැත්තේ
කුඹරක වෙන්නේ නැති. ඇයි? හානකොට නගුලෙන් උඩට ආපු පස්පිඩල්ල ආපහු වතුරට වැටෙනකොට වැටෙන්නේ එක පස්පිඩල්ල දෙකට කැඩෙනවා. ඒක කිව්වේ මගේ තාත්තා ඒක දෙකක් කරනවා කිව්වා. ආයිමත් අහනවා. අමරාදේවියනේ නුඹේ තාත්තගේ ඔය කියන කුඹුර තියෙන්නේ කොහෙද කියලා ඇහුවා. අමරාදේවිය කියනවා මේ ලෝකේ යමෙක් ගියාට පස්සේ කවදාවත් ආපහු තාත්තගේ කුඹුර ගාවෙන් මෙහාට එන්නේ නැහැ. කුඹුර ගාව තමයි නතර වෙන අන්තිම තැන. කොතනද? කුඹුර තියෙන්නේ සුසානයක් ළඟ. බලන්න කියපු ලස්සන කුඹුර තියෙන්නේ කොහෙද කියලා ඇහුවා. මේ ලෝකේ යමෙක් ගියාට පස්සේ ආපහු කවදාවත් තාත්තගේ කුඹුර ගාවෙන් එන්නේ නැහැ. එතන සුසානයයි. ඒ කියන්නේ සුසාන භූමියක් ළඟ තමයි තාත්තගේ කුඹුර තියෙන්නේ. ආපහු අහනවා අමරාදේවියනේ දැන් අම්මටයි තාත්තටයි කැඳ දීලා නුඹ ආපහු ගෙදර යනවද කියලා ඇහුවා. අඩු වුණොත් ගෙදර යනවා, වැඩි වුණොත් ගෙදර යන්නේ නැහැ කිව්වා. එයින් මහෞද්ධ පඬිතුමා තේරුම් ගත්තා එහෙනම් කුඹර තියෙන්නේ කුඹරට යන්න තියෙන ගඟකින් එගොඩ වෙලා. ඇයි පින්නතුනි උඩහට වැස්සොත් ගඟේ වතුර වැඩි වෙනවා. ගඟේ වතුර වැඩි වුණොත් යන්නේ නැහැ කිව්වා. අඩු වුණොත් මම ගෙදර යනවා කිව්වා. දැන් ඔන්න බලන්න බුද්ධිය නුවණ විමසල අවසానයි. ඊළඟට බලනවා පින්නතුන්ට මතකද මහෞද්ධ පඬිතුමා දුන්නා අමරාදේවියට බැලුවේ ඉතුරු කරන්න පුළුවන්ද කියලා. ඒක බලන්න මොකද්ද කළේ? දුන්න හාල් හුඬුවක්. මතකයිනේ? හාල් හුඬුව දීලා කිව්වා අමරාදේවියනේ මේ හාල් හුඬුවෙන් නුඹ කැඳත් හදන්න ඕනේ, බතුත් උයන්න ඕනේ, කැවුනුත් හදන්න ඕනේ කිව්වා. අමරාදේවිය මේ හාල් හුඬුව දැම්ම කුල්ලට දාලා පෙළුවා. පොළනකොට කුල්ලේ අග ඉතුරුණා හොඳ හාල් ටික. කුල්ලේ මැද ඉතුරුණා සුන් සහල් ටික. කුල්ලෙන් පොළනකොට බිමට වැටුණා කුඩු සහල් ටික. අමරාදේවිය කුල්ලේ අග ඉතුරුණ හොඳ හාල් වලින් බත් තෙව්වා. කුල්ලේ මැද ඉතුරුණ සුන් සහල් වලින් කැඳ හැදුවා. කුල්ලෙන් පොළනකොට බිමට වැටුණ කුඩු සහල් වලින් කැවුනුත් හැදුවා. බෞද්ධ පඬිතුමා කල්පනා කළා මේ කාන්තාවට අමරාදේවියට හාල් හුඬුවෙන් මෙච්චර හරියක් කරන්න පුළුවන් නම් මීට වඩා යමක් ලැබුණොත් මේට මීට වැඩි ඉතුරු කරන්න දැන් ඉතුරු කරන්න පුළුවන්. දැන් බලන්න බලපු හැටි එක ඉස්සෙල්ල බැලුවේ හැදිච්චකම තියෙනවද කියලා. හැදිච්චකම තියෙනවනේ. ඇයි දිව්වේ නෑනේ. දෙක බැලුවේ මොකද්ද? දෙවෙනි එක බැලුවේ මෑයට බුද්ධිය තියෙනවද කියලා. තුන්වෙනියට බැලුවා මෑයට ඉතුරු කරන්න පුළුවන්ද කියලා. මොකද මේ ටික නැත්තම් මේ ගමන යන්න බෑ. දැන් කොච්චර යන්න ඕනද? අද වගේ එකෙන් දෙකකින් ඉවර වෙන්නේ නෑ. මේක යන්න ඕනේ අසංඛ්‍ය 4කුත් කල්ප ලක්ෂයක් යන්න ඕනේ. ඊට පස්සේ බැලුවා මොකද්ද? මයට ඉවසන්න පුළුවන්ද කියලා. ඒක බැලුවේ කොහොමද? පින්නතුන්ට මතකද අර කුල්ලේ අගේ තුනන හොඳ හාල් වලින් බත්තු යලා මහෞද්ධ පඬිතුමාට පිළිගැන්නුවා අමරාදේවිය. එක බත් කටයි මහෞද්ධ පඬිතුමා කෑවේ. අමරාදේවිය ඉස්සරහම තුක් තුක් කියලා කෙල ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මෙහෙමද බත්තු යන්නේ කියලා ඇහුවා. රස නැතුව නෙවෙයි. රසයි. නමුත් මේ බලන්නේ මොකද්ද? ඉවසන්න පුළුවන්ද කියලා. දැන් මොකුත් කිව්වේ නැහැ. පුළුවන් නම් කනවා බැරි නම් ඒව නැහැ. දැන් එහෙම කියන්නත් බෑ. හේතුව තමයි සපුමල් දෙක ගන්නකොටම කිව්වා මාත් එක්ක විවාහ වෙන්න ආවට කමක් නැහැ. දේවිය මතක තියාගන්න ආයි සැපනම් විඳින්න බලාගෙන එන්න එපා කිව්වා. කමක් නැහැ කිව්වනේ. ඔබතුමා බුදු වෙනව නම් මට ඕන දෙයක්. ඕන දුකක් විඳින්න කිව්වා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම කැඳ හැදුවා පිළිගන්නන්න කිව්වා. හා කැඳ කෝප්පයක් හදලා පිළිගන්නවා. ඒකෙත් ඒක උගුරයි මහෞද්ධ පඬිතුමා බිව්වේ අමරාදේවි ඉස්සරහම තුක් තුක් කියලා කියලා ගැහුවා. රස නැද්ද කියලා ඇහුවා. මෙහෙමද කැඳ හදන්න කියලා ඇහුවා. රස නැතුව නෙවෙයි. මේ බලන්න තෝරගන්න විදිය කොච්චර ලස්සනද බලන්නකෝ. ඇයි දෙයනේ මේක එකෙන් දෙකකින් ඉවර කරන්නේ නෑනේ. තව කොච්චර කල් යන්න ඕනද? බුදු වෙනකන් මේ ගමන යන්න එපාය. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මම කැවුමක් හැදුවා. පිළිගන්නන්න හා කැවුම හදලා පිළිගන්නවා. එක කටයි කැවුමෙක් කෑවේ. ඒකත් අමරාදේවි ඉස්සරහම තුක් තුක් කියලා ගැහුවා.
රස නැද්ද කියලා ඇහුවා. මේමද කැවුම් හදන්න කියලා ඇහුවා. අන්තිමට කිව්වේ මොකද්ද? අමරා දේවිය නුඹට උයන්න බෑ. උයා ගන්නවත් බැරි ගැහණියකෙන් මට මේ ලෝකෙට ඇති වැඩක් නෑ. උඹට උයන්න බෑ බිම දන ගහපිය කිව්වා. හිටපතනම දන ගැහුවා. ඊට පස්සේ කිව්වා මෙතන නෙවෙයි අර ගිනි ගහන කෂ්ට කාෂ්ට කවුවේ කියලා දන ගහන්න කිව්වා. අර ගිනි ගහන හත් දවුවේ කියලා දන ගැහුවා පින්නතුනේ. මේ අමරාදී යශෝදරාව මේ වරුවක් විතර අවුවේ තියලා මහෝද්ද පඬිතුමා අමරා දේවියට කතා කළා. කතා කළා කිව්වා අමරා දේවිය මම මේ සෑම දෙයක්ම කළේ නුඹට මාත් එක්ක මේ ගමන යන්න පුළුවන්ද කියලා බලන්න. අද වගේ නෙවෙයිනේ දැක්ක කතා කළා සියලු දේ තීරණය කළ ඉවරයි. නමුත් බලන්න තෝරගත්ත විදිය කොච්චර ලස්සනද කියලා. මම බැලුවේ දුක් විඳින්න පුළුවන්ද කියලා. නුඹට දුක් විඳින්න පුළුවන්. මම බැලුවේ නුඹට ඉවසන්න පුළුවන්ද කියලා. ඉවසන්න පුළුවන්. මම බැලුවේ නුඹට ඉතුරු කරන්න පුළුවන්ද කියලා. ඉතුරු කරන්න පුළුවන්. මම බැලුවේ නුඹේ හැදිච්චකම තියෙනවද කියලා. හැදිච්චකම තියෙනවා. මතක තියාගන්න ලස්සන යුග ජීවිතයක් ගෙවන්න නම් මේ කරුණු තුන තියෙන්න ඕනේ. මොකද්ද? දුක් විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. 2 ඉතුරු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. 3 ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ ටික තියෙනවා නම් එකෙන් දෙකෙන් නෙවෙයි නිවන් දකින්නකම් මේ ගමන යන්න පුළුවන්. මතක තියාගන්න සිද්ධාර්ථ කුමාරයාත් යශෝදරාවත් පාරමී පිරුවේ බුද්ධත්වයටපත් වෙලා නෙවෙයි. බලන්නකෝ ඇයගේ ඒ වචනේ වෙනස් තුන්නේ නෑනේ. මොකද්ද වචනේ? ස්වාමීනි බුදු වෙනම නම් ඕන දුකක් විඳින්නම් කිව්වා. දැන් අද වුණත් යම් කෙනෙක් කියනවා නම් විවාහ වෙන්න කලින් අපි බැන්දට පස්සේ ලුණු ඉබතු හරි කමක් නැහැ කාලා ජීවත් වෙමු කියලා බැන්දට පස්සෙත් ඒවා තියෙන්න ඕනේ. ඒ බැන්දට පස්සේ ඒව නැති වෙනවා නම් ඉවසලා තියෙන රාගයේ මුවාවෙන්. රාගයේ මුවාවෙන් ඉවසීම කවදාවත් පාරමිතාවක් බවටපත් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු වෙනකම් මිනිස්සුන්ට හොඳයි. ඊට පස්සේ වැඩක් නැහැ. අද කොච්චර දේවල් තියෙනවද එහෙම. ඒ නිසා මතක තියාගන්න ඔය ඇත්ත විවාහ වෙන්න කලින් යම්කිසි පොරොන්දුවක් දෙන්න අතර ඇති කරගත්තා නම් පින්නතුනි දැනුත් ඒව තියෙන්න ඕනේ. එතකොටයි මේ ගමන ලස්සනට පින්නතුනි යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ ආත්මෙත් පහු කරලා පින්නතුන්ට මතකද ලස්සන ජීවන ගමන් මගේ බොහෝ ආත්ම භාව ප්‍රමාණයක් පහු කරලා සිද්ධාර්ථ කුමාරයා නැත්තම් වෙස්සන්තර ආත්ම භාවයෙන් චුත වෙලා අයින් වෙලා පින්නතුනි මේ මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබලා දිවි ලෝකෙ ඉපදලා මනුස්ස ලෝකෙ උප්පත්තිය ලැබලා මහා දේවී කුසේ ඉපදුණා. දවස් 7ක් යනකොට පින්නතුනි සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා නැති වුණා. දැන් සිද්ධාර්ථ කුමාරයාට කිරි දෙන්න අම්මා කෙනෙක් නැහැ. දැන් කවුද ඉන්නේ? ඇයි පුංචි අම්මා? ප්‍රජාපති ගෞතමිය. පින්නතුන්ට මතක දේ වෙනකොට ප්‍රජාපති ගෞතමිය මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා. කවුද? නන්ද කුමාරයා. නන්ද කුමාරයා බිහි කළා විතරයි ප්‍රජාපති ගෞතමියගේ දෙතනට කිරියරුණා. ඒ කරපු දේ තමයි තමන්ගේ කුසින් උපන් නන්ද කුමාරයා කිරිමවරුන්ට දීලා අක්කයි කුසින් මේ ලෝකෙට බිහි වෙච්ච සිද්ධාර්ථ කුමාරයාට කිරි දුන්නා. දැන් සිද්ධාර්ථ කුමාරයා පුංචි අම්මගේ දෙතනින් කිරි බීලා අවුරුදු 16 දී මතු සංසාරේ කිසිම දවසක ආය අපි හමු නොවේවා කියන පැතුමත් එක්ක අවුරුදු 16 දී යශෝදරාවත් එක්ක විවාහ වුණා අන්තිම වතාවට. අවුරුදු 13ක් සිද්ධාර්ථ කුමාරයා යශෝදරාවත් එක්ක ලස්සන ජීවිතයක් ගත කළා. අවුරුදු 29 දී සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතහැරලා ගියා. අවුරුදු 35 දී සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දැන් ප්‍රජාපති ගෞතමියට ඉන්නේ බුදු වෙච්ච පුතේ. කිරි දුන්න එක සාර්ථකයි. ඇයි? ප්‍රජාපති ගෞතමිය කිරි දුන්නේ පුතේ මේ කිරි බීලා හරි කමක් නැහැ ඉක්මනට බුදු වෙන්න කිව්වා. මේ ලෝක සත්වයේ සසරින් මුදවන්න. පින්වත්නි එදා ප්‍රජාපති ගෞතමිය කිරි දෙනකොට දෙතනින් කිරි දෙනකොට අනිත් අතින් සිරිපතුල් නැත්තම් බුදුහාමුදුරන් කකුල් දෙක පින්නතුණි අල්ලනවා. අම්මලා එහෙමනේ. අම්මලා දරුවන්ට කිරි දෙනකොට අනිත් අතින් පින්නතුණි කකුල් පවා හදනවා. ඒ දේම ප්‍රජාපති ගෞතමියත් පින්නතුණි සිද්ධ කළා. ඇයි කියනවා
ජීවිතයේ අවසාන කාලයේ අවුරුදු 120 දී බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ දෙතනින් කිරිදීලේ හැදුණු බුදු සිරුර මං කවදාවත් දැකලා නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවනේ කරුණාකර සිවුර පාත් කරන්න මට ඔය ලස්සන ශරීරේ බලන්න ඕන කිව්වා. එදා පින්නතුනි ප්‍රජාපති ගෞතමී ඉදිරිපිට බුදුරජාණන් වහන්සේ සිවුර පාත් කළා. රත්තරන් පාටයි බුදුහාරගේ ශරීරය. බලන්න ආසයි. ඒ රන්වන් පාට ශරීරයේ දිහා බලාගෙන ප්‍රජාපති ගෞතමිය කියනවා දෙයනේ මේ බුදු සිරුර මේ තරම් රත්තරන් පාට වෙන්න මගෙන් බීපු කිරි මොන තරම් රත්තරන් පාට වෙන්නේ නැද්ද හුවා. අද තමයි මට වැටහෙන්නේ බුදු පුතේ මගෙන් බීලා තියෙන නිකං කිරි නෙවෙයි රත්තරන් පාට කිරි කිව්වා. මම දරුවෝ 3 දෙනෙකුට කිරි දුන්නා. ඒ කවුද? එක්කෙනෙක් තමයි මගේ දුව. ඒ තමයි නන්දා කියන කුමාරිකාව. ඒ ප්‍රජාපති ගෞතමගේ දුව. අනිත් කෙනා තමයි මගේ පුතා නන්ද කුමාරයා. අනිත් කෙනා තමයි ඔබ වහන්සේ. දරුවෝ 3 දෙනෙකුට කිරි දුන්නා. ඒ ශරීර මේ තරම් රත්තරන් පාට උන්නේ කිව්වා. ඔබ වහන්සේගේ ශරීර රත්තරන් පාටයි කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තව එකිල්ලීමක් කරනවා. ඒ තමයි ශ්‍රීපතුල් දෙක හැදුනෙත් මගේ කිරි බේලා. ඒ නිසා ශ්‍රීපතුල් දෙක තව ඉදිරියට තියන්න මට දැන් හිතේ හැටියට ඔබ වහන්සේට වන්දනා කරන්න ඕනේ. ශ්‍රීපතුල් අල්ලලා. එදත් පින්නතුනි බුදුහාමුදුරුවෝ ශ්‍රීපතුල් දෙක ඉදිරියෙන් තිබ්බහම ප්‍රජාපති ගෞතමිය සෑහෙන වෙලාවක් බුදුහාරගේ ශ්‍රීපතුල් දෙක ඉඹලා වන්දනා කළා කියනවා. බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රීපතුල් දෙකේ තාමත් මගේ කිරිසුන තියෙනවා කිව්වා. බුදුනාට කමක් නෑ ඔබ වහන්සේ මතක තියාගන්න. ඔබ වහන්සේගේ ඇඟේ තාම දුවන්නේ මගෙන් බීපු කිරිබල ශක්තියයි කිව්වා. මේ අපි කාගෙත් එහෙමයි. මේ අපි කාගෙත් ඇඟේ තාම දුවන්නේ මතක තියාගන්න අම්මගෙන් බීපු කිරිබල ශක්තිය. ඒ කිරිබල ශක්තිය තාම තියෙනවා මේ ශරීරේ. ඒ ශක්තියෙන් තමයි මේ හැමදේම පින්නතුනි කරන්නේ. එදා ප්‍රජාපති ගෞතමිය භාගතුන් වහන්සේට වන්දනා කළා කියනවා බුදුහාමුදුරුවනේ රජ කෙනෙකුට බිසවක් වෙන එක අමාරු නෑ. නමුත් බුදු කෙනෙකුට අම්ම කෙනෙක් වෙන එක අමාරුයි බුදුහාමුදුරුවනේ. අනිත් එක මම ඔබ වහන්සේට දුන්නේ මතක තියාගන්න මම ඔබ වහන්සේට පෙව්වේ තෘෂ්ණාව නැති කරන කිරි කිව්වා. තණ්හාව නැති කරන කිරි මම ඔබ වහන්සේට පෙව්වේ. මම තෘෂ්ණාව නැති කරන කිරි ඔබ වහන්සේට පෝපු නිසා තමයි මිනිස්සුන්ගේ තෘෂ්ණාව නැති වෙන විදියට ඔබ වහන්සේට බණ කියන්න පුළුවන්කම ලැබුණේ. ලස්සන වාක්‍යයක් පින්නතුනි ඒක. ඒ කියන්නේ මම ඔබ වහන්සේට පෙව්වේ තණ්හාව නැති කරන කිරි. තණ්හාව නැති කරන කිරි. නැතුව තෘෂ්ණාවෙන් මම ඔබ වහන්සේට කිරි දුන්නේ නැහැ. මම දුන්නේ තණ්හාව නැති කරන කිරි. ඒ තණ්හාව නැති කරන කිරි මගේ දෙතනින් බීපු නිසා තමයි ලෝක සත්‍යයේ තෘෂ්ණාව නැති වෙන විදියට ඔබ වහන්සේට බණ කියන්න පුළුවන්කම ලැබුණේ. ස්වාමීනි භාගතුන් වහන්සේ තව අවසාන වතාවට මම මේ ඉල්ලීම කරන්නේ බුදුරජාණන් වහන්සේ නැවත මේ සංසාරේ කවදාවත් බුදු කෙනෙකුට කිරි දෙන්න මේ පුංචියම මේ සංසාරේ උපදින්නේ නැහැ. ඒ නිසා මට නිවන් පුරයට යන්න අවසර දෙන්න කිව්වහම පින්නතුන්ට මතකද ප්‍රජාපති ගෞතමියගේ දේහය දවල් අවසන් වුණාට පස්සේ භාගතුන් වහන්සේ තමන් වහන්සේගේ පාත්‍රයට තමයි ප්‍රජාපති ගෞතමියගේ සියලුම ධාතුන් වහන්සේලා පින්නතුන් එකතු කළේ. දැන් ප්‍රජාපති ගෞතමිය පිරිනිවන් පෑවා. එදා ඒ සියලු ආදාහන කටයුතු අවසන් කරලා බුදුහාමුදුරු වැඩි වෙන කොතෙන්ටවත් නෙවෙයි ගිජ්ජකූට පර්වතයට. ඒ කාට බණ කියන්නද? භික්ෂුණීන්ට බණ කියන්න. ඒ බණ අහන්න එදා යශෝදරා මහරහත් තෙරණියත් පින්නතුනි වැඩම කළා හිටියා ගිජ්ජකූට පර්වතයට. යශෝදරාව අන්තිම වතාවට බුදුහාමුදුරන්ගෙන් බණ කිව්වේ කොතෙන්දද? ගිජ්ජකූට පර්වතයේදී. ඒ අන්තිම බණ අහලා යශෝදරාව ගිජ්ජකූට පර්වතයත් බැහැගෙන වැඩම කරලා තමන්ගේ කුටියේ ඉඳගෙන එදා රාත්‍රී පුරාම කල්පනා කරනවා. මොකද්ද කල්පනා කරන්නේ? මගේ පුතා රාහුල පුංචි හාමුදුරුවෝ තවතිසා දිවි ලෝකෙදි පිරිනිවන් පෑවා. නන්ද හාමුදුරුවෝත් පිරිනිවන් පෑවා. සුද්ධෝදන මහරජුරුවෝත් පිරිනිවන් පෑවා. ප්‍රජාපති ගෞතමියත් පිරිනිවන් පෑවා. අඥා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑවා. මට දැන් අවුරුදු 78යි. මගේ බුදුහාමුදුරුවන්ටත් දැන් අවුරුදු 78යි. අපි දෙන්න සම වයසේ එක දවසේ එක මොහොතේ
එක ෂණේ ඉපදුනේ. පින්නතුනි සිද්ධාර්ථ කුමාරයාත් යශෝදරාවත් උපදින වෙලාවේ මේ ලෝකේ වෙන කිසි කෙනෙක් ඉපදුනෙත් නැහැ. ඒ වෙලාවේ මේ ලෝකේ වෙන කිසි කෙනෙක් මරුනෙත් නැහැ. දේශනාවේ කියන්නේ කිසිම චුතියක් සිද්ධ වුණෙත් නැහැ. කිසිම ප්‍රතිසන්දියක් සිද්ධ වුණෙත් නැහැ. ඒ දෙන්න ඉපදුණු වෙලාවේ ඉපදුනේ ඒ දෙන්න විතරයි පින්නතුනි යශෝදරාව සිද්ධාර්ථ කුමාරයාත් විතරයි. යශෝදරාව 78 දී මේ සියල්ල අවුරුදු 78 දී සියල්ල කල්පනා කරනවා මීට පෙර ශාසනවල තථාගත බුදුරජාණන් වහන්සේට කලින් උන්වහන්සේගේ ප්‍රතිවතාව මේ ලෝකෙන් සමුගෙන තියෙනවා පිරිනිවන් පාලා තියෙනවා. ඒ නිසා මටත් නිවන් පුරයට යන්න සුදුසු වෙලාවයි කියලා කල්පනා කරලා තමයි යශෝදරාව පින්නතුනි එදා උදේ පාන්දර ගිජ්ජකෝට පර්වතයේ ඉඳලා බණහන් ඇවිල්ලා එළි වෙනකම් කල්පනා කළා. එළි වෙනකොට යශෝදරාව අවුරුදු 78 දී ආයු සංස්කාර අතහැරියා. ඒ ආයු සංස්කාර අතහැරපු මොහොතේ මේ මිහිතලය කම්පා වුණා. වෙනත් භික්ෂුණීන් වහන්සේලා ඇවිල්ලා යශෝදරාවගෙන් අහනවා යශෝදරාවිනි උදෑසන මහ පොළව කම්පා වුණා හේතුව කොමක්ද කියලා ඇහුවා. යශෝදරාව කියනවා නැගණිවරුනි මම හෙට පිරිනිවන් පානවා මං ආයු සංස්කාර අතහැරියා කිව්වා. හැබැයි මම බුදුහාඳුරුවෝ ගාවට ගිහිල්ලා මට බුදුහාඳුරන්ට කියන ටිකක් තියෙනවා. ඒ ටික කියලායි මං බුදුහාඳුරුවෝගෙන් අවසර අරගෙන පිරිනිවන් පාන්නේ. නැගණිවරුනි මාත් එක්ක බුදුහාඳුරුවෝ බලන්න ජේතවනාරාමයට යන්න කැමති නම් සීල භික්ෂුණීන්ට අවසර තියෙනවා එන්න මාත් එක්ක කිව්වා. එදා යශෝදරා රහත් තෙරණිය පින්නතුනි සීල භික්ෂුණීන් වහන්සේලා පිරිවරාගෙන ජේතවනාරාමයට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ දකින්නකොට ඇයට මහා පුදුමාකාර සතුටක් ඇති වුණේ. මොකද්ද? දෙයනේ මගේ ස්වාමියා බුදු පදවියට ගේන්න මම මේ සංසාරේ කොච්චර දුක් විඳද කියලා. ඇත්තයි පින්නතුනි යශෝදරාව බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අවසාන මොහොතේ කියන අවුරුදු 78 දී ස්වාමීනි භාගතුන් වහන්සේ මම හෙට පිරිනිවන් පානවා. හැබැයි ඔබ වහන්සේ හිතන්න එපා කෝ තනියෙන් බුදු වුණා කියලා. මාවැනි සත්පුරුෂ කාන්තාවක් නොහිටින්න අද ඔබ වහන්සේ බුදු පදවිය නේ කිව්වා. ඔබ වහන්සේ මතක තියාගන්න බුද්ධත්වයේ වෙනුවෙන් ඔබ වහන්සේට වැඩි දුක් විඳේ මම කිව්වා. හරි. සිද්ධාර්ථ කුමාරයාට වඩා මතක තියාගන්න පින්නතුනේ බුද්ධත්වයේ වෙනුවෙන් දුක් විඳේ ඇත්තටම යශෝදරාව. ඇය නොවිදිනා දුක් විඳගෙන මේ සාංශාරික ජීවිතය ඇවිල්ලායි තමන්ගේ සාමියට බුද්ධත්වය අරගෙන දුන්නේ. ඒ ඒකාත්මයක් මතක් කරන ඔබ වහන්සේට මතක ඇති අපි ඒකාත්මික කැලේ ඇවිදගෙන යනකොට මමත් ඔබ වහන්සේගේ ඇඟට ව්‍යාග්‍රයක් පැන්නා. ව්‍යාග්‍රයක් කොටියෙක්. ඒ ව්‍යාග්‍රය පැනපු වෙලාවේ මම ඔබ වහන්සේට මොකක්ද කිව්වේ? ඔබ වහන්සේ මම කරපු දේ තමයි ඔබ වහන්සේ අතින් ඇදලා පැත්තකට කරලා මම කිව්ව ඔබ වහන්සේ පැත්තකට වෙන්න මට මොන වුණත් කමක් නැහැ. මම මේ ව්‍යාග්‍රයට මගේ ජීවිතේ පූජා කරන්නම්. ඔබ වහන්සේ ඉක්මනට පාරමී පුරාගෙන බුද්ධත්වයටපත් වෙන්න කිව්වා. ස්වාමීනි මතක තියාගන්න ව්‍යාග්‍රාදීන්ට දිවි දීලයි මම ඔබ වහන්සේට බුදු පදවිය අරගෙන දුන්නේ. අනිත් එක ස්වාමීනි මතක තියාගන්න බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට වගේම මටත් පුබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. ඔබ වහන්සේට වගේම මටත් මඩවගුරේ ඉඳලා වෙස්සන්තරාත්මෙටයි වෙස්සන්තරාත්මෙ ඉඳලා මඩවගුරටයි දෙකටම මට සිහි කරන්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ මේ ආපු සෑම ආත්මයක්ම ඔබ වහන්සේට වගේ මටත් මතකයි ස්වාමීනි. ස්වාමීනි භාගතුන් වහන්සේ අපි දෙන්නගේ අන්තිම ආත්මේ ඔබ වහන්සේට හොඳට මතක ඇති. ඒ තමයි වෙස්සන්තර ආත්මේ. පින්නතුනි යශෝදරාව බුදුහාමුදුරු ඉදිරිපිට වෙස්සන්තර ආත්මේ කියනවා හරිම ලස්සනයි. ඒ කියනවා එදා ඔබ වහන්සේ වෙස්සන්තර මහ රජුරෝ මම මන්ත්‍රී දේවිය. එදා ඔබ වහන්සේ වෙස්සන්තර මහ රජුරෝ මම එදා බුදුහාමුදුරේ මන්ත්‍රී දේවිය. එදා ඔබ වහන්සේට මතක ඇති වෙස්සන්තර ආත්මේ ඔබ වහන්සේට ඔබ වහන්සේගේ පිනට ලැබුණා සුදුම සුදු ඇත්පැටවෙක්. සුදු ඇත්පැටවෙක් ලැබෙන්නේ ධාර්මික පිනති මහ රටකට පින්නතුනේ. නිකන් ලැබෙන්නේ නැහැ. දෙවියන්ගෙන් ලැබෙන තෑග්ගක් සුදු ඇත්පැටවෙක් කියන්නේ. ඒ සුදු ඇත්පැටව ලැබුණු වෙලාවේ ඔබ වහන්සේ කරපු දේ තමයි කලිඟුරට රජුරවන්ට ඒ ඇත්පැටව දන් දුන්නා බුද්ධත්වයේ පතා. එතකොට තමයි තාත්තා ඔබ වහන්සේට කිව්වේ පුතේ දැන් නම් රජකම් කරන්න හම්බෙන්නේ නෑ මිනිස්සු කුපිත වෙලා ඉන්නේ ඇයි?
නුඹ එකම සුදු වැත්පැටවත් තවත් රජ කෙනෙකුට දන් දුන්නා කියලා. ඒ නිසා දැන් රජකම් කරන්න හම්බෙන්නේ නැහැ. දැන් යන්න පුතේ කැලෑවට කිව්වා. මන්ත්‍රී දේවියයි ක්‍රිෂ්ණජිනාවයි ජාලියවයි දෙන්න මම බලා ගන්නම් කිව්වා. දරුවෝ දෙන්න බලා ගන්නම් මම පුතේ යන්න කැලෑවට කිව්වා. එදා යශෝදරාව කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කැලෑවට යන්න සූදානම් වුණු මොහොතේ මම ජාලිය එක උරේකටයි ක්‍රිෂ්ණජිනාව එක උරේකටයි දරුවෝ දෙන්න උරේස් දෙකට අරගෙන මම ඔබ වහන්සේගේ පිටිපස්සෙන් ආවේ බ්‍රහ්මචර්යාවට අන්තරාවක් කරන්න නෙවෙයි ස්වාමීනි බුද්ධත්වයට උදව් කරන්නයි කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එදා ඒ දරුවෝ දෙන්නට පළවැල නෙලාගෙන එන්න කැලෑවට ගිය සුළු මොහොතට ඔබ වහන්සේ කරපු දේ තමයි කොහේවත් නැතුව ඉඳලා ආපු ගොරහැණි ජෝජක බමුණට මගේ ලස්සන දරුවෝ දෙන්න දන් දුන්නා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දරුවෝ දෙන්න දන් දෙනකොට මගේ පුතා ජාලිය කියලා තිබුණ මොකද්ද? තාත්තට ඕනේ බුදු වෙන්නනේ. තාත්ත නංගි තියාගන්න මම යන්නම් කිව්වා. නංගි තියාගන්න මම යන්නම් කිව්වා. එතකොට ඔබ වහන්සේ කියලා තිබුණ මොකද්ද? පුතේ නුඹ විතරක් දීලා තාත්තට බුදු වෙන්න බෑ. දෙනව නම් පුතේ නුඹයි නංගි දෙන්නම දෙන්න ඕනේ. ඒ නිසා පුතේ අම්මා එන්න කලින් නංගිත් අරගෙන ඉක්මනට යන්න මේ තාත්තට බුදු වෙන්න. පුතේ මේ තාත්තා අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච දවසේ මේ ලෝකේ සියලුම සත්වයන් සසර දුකින් නිදහස් කරන මොහොතේ පුතේ නුඹයි නංගි දෙන්නත් මම සසරින් අනිවාර්යෙන් පුතේ දාර නිදහස් කරනවා. ඒ නිසා පුතේ නංගිත් අරගෙන ඉක්මනට යන්න තාත්තට බුදු වෙන්න කිව්වා. අනේ පින්නතුනි ඒ දරුවෝ දෙන්න ජූජක බමුණට දන් දෙනකොට මේ මිහිතලයක් කම්පා වුණා. හරි පුදුමයි පින්නතුනි අපේ බුදුහාමුදුරන්ගේ හදවත කම්පා වුණේ නැහැ. දෙයනේ බලන්නකෝ දරුවෝ දෙන්නේ දන් දෙනකොට මහ පොළොවත් කම්පා වෙනකොට එහෙනම් හදවතත් කම්පා වෙන්න එපාය. යශෝදරාව කියනවා දෙයනේ ඇයි ඔබ වහන්සේගේ හදවත කම්පා වුනේ නැත්තේ? ස්වාමීනි භාගතුන් වහන්සේ මගේ පුතා මගේ දුව මගේ දරුවෝ දෙන්න දන් දෙනකොට මට හොඳට මතකයි ඔබ වහන්සේගේ ඇස් දෙකට වැටුනේ කඳුළු නෙවෙයි ලේ. ඒ ලේ එළලයි ඔබ වහන්සේ බුද්ධත්වයටපත් උනේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ කිසිම තාත්ත කෙනෙකුට දරුවෙක් දන් දුන්න කියලා දරුව නැති වුණා කියලා ඇස් දෙකට කඳුළුත් ආවා. මං කවදාවත් කිසිම පිරිමියෙක්ගේ ඇස් දෙකේ මම කවදාවත් ලේ දැකලා නැහැ කිව්වා. ඒ කියන්නේ මමත් අම්ම කෙනෙක් හැටියට මේ අසංඛ්‍ය 4 කොට කල්පලක්ෂයක් ඔබ වහන්සේත් එක්ක ආවේ ඉෂ්ටියක් හැටියට. නමුත් අම්ම කෙනෙක් හැටියට දරුවොත් මේ සංසාරේ අපිට නැති වුණා. නමුත් ස්වාමීනි කිසි මාත්මක ඉෂ්ටියක් වෙලත් මගේ ඇස් දෙකට කඳුළු ආවා. නමුත් මගේ ඇස් දෙකට කවදාවත් ලේ ආවේ නැහැ කිව්වා. ස්වාමීනි දරුවෝ දෙන්න දන් දුන්න වෙලාවේ ඇස් දෙකට කඳුළු වෙනුවට ලේ ආවේ. ඒ කියන්නේ මට වඩා දුකක් ඔබ වහන්සේට දරුවන් ගැන තිබිලා තියෙනවා. ඊටත් වඩා ඒ සෙනෙහසටත් වඩා මේ ලෝකේ සත්වයන් කෙරෙහි දක්වන සෙනෙහස උතුම් කියලායි මගේ කුසින් උපන් ලස්සන දරුවෝ දෙන්න අර ගොරහෙණි ජූජක බමුණට ඉපෙලෙන් තලතලා ඒ දරුවෝ දෙන්න අරගෙන ගියේකොට ඔබ වහන්සේට දුකක් දෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ස්වාමීනි භාගතුන් වහන්සේ ඒ දරුවෝ දෙන්න දන් දෙන්න සූදානම් වෙනකොට ඔබ වහන්සේ කකුල් දෙක අල්ල වැන්දා. ඒ වදිනකොට ඔබ වහන්සේගේ ඇස් දෙකෙන් ඒ දරුවෝ දෙන්නගේ කොඳු නාටු දෙකට වැතුනේ කඳුළු නෙවෙයි ලේ. ඒ ලේ ගලාගෙන ගියා කොහෙද? ඒ දරුවෝ දෙන්නගේ කොඳු නාටු දෙකේ. එතකොට යශෝදරාව අහනවා දෙයනේ ඒ දරුවෝ දෙන්නගේ කොඳු නාටු දෙක දිගේ ලේ ගලන් යනකොටවත් දෙයනේ ඔබ වහන්සේ හිතන්න තිබුණනේ දෙයනේ මගේ ඇස් දෙකට වැටලා තියෙන කඳුළු නෙවෙයි ලේ කියලා. ඒක දකින්නකොටවත් ඔබ වහන්සේ හිතුනේ මම එනකම් පොඩ්ඩක් ඉන්න තිබුණානේ. ඔබ වහන්සේ එහෙමත් හිතුවේ නෑ. අන්තිමට මම ඇවිල්ලා ඇහුවකෝ දරුවෝ දෙන්න කියලා. ඔබ වහන්සේ එක දෙයයි කිව්වේ මොකද්ද? දේවියනි පින් අනුමෝදන් වෙන්න බුද්ධත්වයේ පතා මන් දරුවෝ දෙන්න දන් දුන්න කිව්වා. මොන පිනක්ද බුදුහාමේ මට පිනක් මතක් වුණේ. ඒ මහා ඝන කැලෑවේ පඳුරක් ගානේ මන් දරුවෝ දෙන්න හෙව්වා. ඒත් මට හොයාගන්න බැරි වුණා. අන්තිමට සිහිසුන්ව ඔබ වහන්සේගේ පාමුල මං ඇවිල්ලා දෙගෙන වැටුණා. ස්වාමීනි භාගතුන් වහන්සේ මට හොඳට මතකයි ඔබ වහන්සේ ජීවිතයේ අවසාන වතාවට අවුරුදු ගානකට පස්සේ මාව උකුලට ගත්තා. උකුලට අරගෙන මගේ හිස පිරිමැද මැද ඔබ වහන්සේ කිව්ව මොකද්ද? දේවීනි දුක් වෙන්න එපා. අනාගතේ ඔය ජාලිය නුඹේ කුසේම
රාහුල නමින් උපදිනවා කිව්වා. මේ ජාලිය අනාගතයේ නුඹේ කුසේ රාහුල නමින් උපදිනවා කිව්වා. ඔය ක්‍රිෂ්ණ ජිනා අනාගතයේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ලස්සන භික්ෂුණිය හැටියට උප්පලවන්නා නමින් උපදිනවා කිව්වා. එතකොට මතක තියාගන්න බොරු කියලා දරුවෝ දන් දුන්නේ නෑ. මොකද්ද කිව්වේ? පුතේ නංගිත් අරගෙන ඉක්මනට යන්න තාත්තට බුදු වෙන්න මේ තාත්තා බුද්ධත්වයට පත් වෙනකොට අනාගතේ ලෝකේ සියලුම සත්වයන් සසරින් නිදහස් කරන මොහොතේ නුඹයි නංගි කවදාවත් තමන් අමතක කරන්නේ නෑ පුතේ. නුඹලා දෙන්නත් අනිවාර්යෙන් සසරින් නිදහස් කරනවායි කිව්වා. නිදහස් කළා. රාහුල පුංචි හඳුරෝ සසරින් නිදහස් කළා. උප්පලවන්න සසරින් නිදහස් කළා. එදා යශෝදරාව පින්නතුනි පිරිනිවන් පාන්න කලින් භාගතුන් වහන්සේගේ සිරිපතුල් අල්ලලා වන්දනා කළා කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ තව සොළු මොහොතකින් පිරිනිවන් පානවා මම අදිෂ්ඨාන කරනවා මොකද්ද මං පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේ දැවීමෙන් පසු චිතකයේ ඇතුලේ ඉතුරු වෙන එකම එක ධාතුන් වහන්සේ නමක්වත් කෙලෙස් සහිත කිසිම මිනිහෙකුට මගේ එකම ධාතුන් වහන්සේ නමක්වත් අල්ලන්න නොහැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා කිව්වා. බුදුහාමුදුරුවෝ අහනවා යශෝදරාවෙනි ඇයි නුඹේ ධාතුන් වහන්සේලා අල්ලන්න එපා කියන්නේ? ස්වාමීනි භාගතුන් වහන්සේ සමහරු හිතාගෙන ඉන්නවා කිව්වා මම ඔබ වහන්සේට සපමල් දෙක දුන්නේ කෙලෙස් සහිතවයි කියලා. බුදු වෙන නෙවෙයි කෙලෙස් සහිතවයි කියලා. ඒ නිසා කෙලෙස් සහිත එක මිනිහෙකුටවත් මගේ එක ධාතුන් වහන්සේ නමක් හරි අල්ලන්න පුළුවන්කම ලැබුණොත් ඒ මල් දීලා තියෙන්නේ බුදු වෙන්න නෙවෙයි කෙලෙස් සහිතවයි. කෙලෙස් සහිත එක මිනිහෙකුටවත් මගේ එක ධාතුන් වහන්සේ නමක්වත් අල්ලන්න බැරි වුණොත් ඒ මම මල් දීලා තියෙන්නේ ඇත්තටම ඔබ වහන්සේට බුදු වෙන්නයි. පින්නතුනි මතක තියාගන්න යශෝදරාව පිරිනිවන් පෑවට පස්සේ දේහේ දවල අවසන් වුණාට පස්සේ යශෝදරාවගේ එක ධාතුන් වහන්සේ නමක්වත් සෝවාන් වෙච්ච කෙනෙකුටවත් අල්ලන්න බැරි වුණා. සකෘදාගාමියටත් බෑ. අනාගාමියටත් බෑ. දෙවියන්ටත් බෑ. ඇයි දෙවියනුත් කෙලෙස් සහිතයි. ඒ නිසා රහතන් වහන්සේ නමකට රහත් භික්ෂුණියකට විතරයි යශෝදරාවගේ ධාතුන් වහන්සේලා පින්නතුණි අල්ලන්න පුළුවන්කම ලැබුණේ. එදා දේශනාවේ කියනවා පින්නතුණි දෙවියන් යශෝදරාවගේ දේහයට ගිනි තියපු තැන ඉඳලා බලාගෙන හිටියා ගින්න නිවෙනකම්. ඇයි යශෝදරාවගේ එක ධාතුන් වහන්සේ නමක් කරි අරන් යන්න කොහාටද? දිව්‍ය ලෝකෙට. බැරි වුණා. ඒ නිසා දෙවියන් දිව්‍ය ලෝකෙට අරගෙන ගියා කියන්නේ යශෝදරාව දවල පුච්චල ඉතුරු වෙච්ච අලු ටික විතරයි. ඒ අලු අරගෙන ගිහිල්ලා දෙවියන් දිව්‍ය ලෝකෙ හැදුවා මහසෑයක්. ඒ තමයි යශෝදරා මහසෑය. අද දෙවියන් යශෝදරා මහසෑයට වන්දනා කරනවා. අම්මලා සතුටු වෙන්න ඕනේ විශේෂයෙන්. ඇයි? අපි නමින් අද දිව්‍ය ලෝකේ සෑයකුත් තියෙනවා. අපේ නාමෙන් දිව්‍ය ලෝකයද සෑයක් තියෙනවා. ස්ත්‍රී වර්ගයා වෙනුවෙන් දිව්‍ය ලෝකයද සෑයක් තියෙනවා. ඒ තමයි යශෝදරා මහසෑය. ඒ නිසා පින්නතුනේ කාල වේලාව අවසන් නිසා දේශනා හමාර කරනවා.